ඉබෝවන් සුබ දවසක් සියලුම ශ්‍රී ලාංකිකයන්ට වෙනදා වගේම අපේ ආදරණීය සහෝදර සහෝදරියන්ට මතක් කරනවා අපේ channel එක subscribe කරලාම වීඩියෝ එක බලන්න සෙට් වෙන්න. හරි? අනාවැකි නෙවෙයි මෙව්වා. හරිද? දේශපාලනය කරලම ඒ අත්දැකීමෙන්ම මිනිස්සු කවුද කියලා දන්න නිසාම තමයි අපි මේක කලින් කියන්නේ. බලපු නැති කට්ටිය ඊයේ වීඩියෝ එක බලන්න. කපිල චන්ද්‍රසේන මැරුවද මැරුණද? අපි කියන්නම් හරියටම. හරි? වෙන්න කලින් අපි කිව්වා මෙව්වා. ඇහුවේ නෑ. ගත්ත ශරීරයේ තව ගන්න පුළුවන්ද? කජ්ජ ඝාතනය කරනවා කියලා කලින්ම අපි කිව්වා. කජ්ජ අවශ්‍ය දේවල් එළියට දානකොට අපි කිව්වා කජ්ජට මේ දේ සිද්ධ වෙනවා කියලා. රැකෙන්න ඕන පුද්ගලයා අපි විශේෂයෙන් නම් කරුවා. මේ පුද්ගලයාට ආරක්ෂාව දෙන්න. දැන් ඕන්න තවත් එකක් කියලා ලියලා තියාගන්න. අනිවාර්යයෙන් සුරේෂ් සලේටත් අප දෙන්න එපා කියන ඉල්ලීම අපි කරනවා. ඒ දෙන්න එපා කියන වෙන හේතුවක් නිසා නෙවෙයි ආරක්ෂා කරගත යුතු නිසා. හරි? ආරක්ෂා කරගත යුතු නිසා. දවසක් හරි වැඩිය ජීවත් වෙන්න ආසාව තියෙනවනම් තමුන්ගේ දේපල ටික ඉතුරු කරගන්න ආසාව තියෙනවනම් දරුවෝ ගැන දරුවන්ගේ අනාගතය ගැන ඒ ආසාව තියෙන නිසා ඕනම දෙයක් කරන්න ඕනම දෙයකට පෙළඹෙන්න පුළුවන් පවුලක් ඉන්නවා අපේ රටේ. හරි? ඉතින් ඒ පවුල හරි භයානක පවුලක් කියලා අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. තමුන්නාසලා දන්නව ඇති බලය ලබා ගන්න මිනිස්සු 300කට එහා ඝාතනය වුණා. දහස් ගාණක් අබ්බඝාතය වුණා. කාටද ඒ චෝදනාව වෙල්ල උනේ? ඒ චෝදනාව වෙල්ල උනේ අපිට නෙමෙයිනේ. හරි? අදටත් ඒ චෝදනාව පිටිපස්සේ ඉන්නේ කවුද කියලා අදටත් හොයනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේවට ආරක්ෂාව දෙන්න කියලා. ඇත්තටම කියනවා නම් රජේ කොන්ද බල නැහැ කියලා අපි පැහැදිලිවම කියනවා. රජයක් වුණාම මේ වගේ විශාල බලයක් එක්ක ආණ්ඩු බලයක් ලැබුණේ නැහැ ලංකා ඉතිහාසයේ කිසිම රජයකට. ඉතින් එහෙම බලයක් දීලා තියෙන්නේ වෙන මගුලක්වත් කරන්න නෙවෙයි හොරු අල්ලපියව කියලා. හොරු අල්ලපියව කියලා තමයි එච්චර ශක්තිමත් ආණ්ඩුවක් දුන්නේ. මොකද ශක්තිමත් ආණ්ඩුවක් නැතුව කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න බෑ ඒ වගේ මිනිස්සු වෙනුවෙන්. මොකද උන් ඊට වැඩිය බලවත්. අද විපක්ෂයේ ඉඳගෙනත් ආණ්ඩුවට තර්ජනය කරන්න තරම් ශක්තියක් උන්ට තියෙනවා කියන එක අපි පැහැදිලිවම කියන්නේ ඒකයි. අද විපක්ෂයේ ඉඳගෙනත් අද රාජ්‍ය බලය නැතුව අද දෙකට නැමෙන්න වෙලා තියෙනවා රාජ්‍ය නිලධාරීන් ඉස්සරහා. මොකටද මේ නිමටකම? මොකටද මෙච්චර ලොකු බලයක් දුන්නේ? මොකටද විධායක බලයක් දුන්නේ? නීති නැත්තම් නීති හදන්න හරි එකකට අතපාන්නේ නැතුව තුනෙන් දෙකකටත් එහා බලයක් දීලා තියෙනවා. මොකටද යකෝ තොපි තවත් මේ බය දකරන්නේ? කාටද බය? දන්නේ නැත්තම් තොපි ඔක්කොම 159ත් එක්ක ගිහිල්ලා ජනාධිපතිටත් අපි කියනවා පළයව ගිහිල්ලා ඉගෙන ගනියව. එක්ක මැලේසියාවෙන් වැඩි දුර යන්න ඕනේ නැහැ. එක්ක සිංගප්පූරුවෙන්. කොහමද මහතිර් මොහමඩ් කොහමද ලී කුවන් යූ ඒ රට හැදුවේ? බලයට එනකොට හිටපු දූෂිතයොන්ට කොහමද දඬුවම් දුන්නේ? උන්ගේම ළඟ හිටපු ඇමතිවරුන් පවා හොරා කාපුවාම කොහමද දඬුවම් දුන්නේ? කොහමද ඒ රටේ වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තාම වෘත්තීය ඒ ක්‍රියාමාර්ග ගන්න උන්ට කොහමද දඬුවම් දුන්නේ කියලා අමුතුවෙන් අය කියන්න අවශ්‍යතාවයක් නැහැ. විපක්ෂයට අමතරව තමුන්ගේම ආණ්ඩුවේ හිටපු දූෂිතයොන්ට පවා ඊ타මත්ම එඩිතරව තමයි එදා ඒ නායකයෝ තීරණ ගත්තේ. හොරකම් වලට, දූෂණය වලට, වංචා වලට විරුද්ධව. ඉතින් මේ රජයට මේ ජනතාව එළියට බහැලා තමුන්ගේ ජීවිතේ පරදුවට තබලා මේ වගේ සාටක කල්ලි වලට විරුද්ධව කතා කරලා හඬ නගලා මේ බලය අරගෙන දුන්නේ වෙන මොකවත් නිසා නෙවෙයි මේ රට හදපල්ලා කියලා. තොපි මොකද්ද මේ ගහන සෙල්ලම? මේ මොකද්ද මේ ඇටබෝල ගහිල්ල? ඈ? තොපිට මෙච්චරම ඔලයක් නැද්ද? තොපි මේ තරම් හරක්ද? ඈ? තොපි මේ තරම් හරක්ද? කය එක්කද තොපිට ඩීල් තියන්නේ කියලා අපිට අහන්න සිද්ධ වෙනවා තව ටික දවසක් ගියපුවාම. දැන් මෙතන දැන් චෝදනා කීපයක් එල්ල වෙලා තියෙනවා. කපිල චන්ද්‍රසේන ඝාතනය වුණාද? මේක ඝාතනයක්ද? මේක සියදිවි නසා ගැනීමක්ද? ස්වභාවික මරණයක් කොහොමදවත් වෙන්න බෑ.
මේ සියල්ල පරීක්ෂණ කරන්න කලින් නිරීක්ෂණය කරන්න කලින් විමර්ශන කටයුතු කරන්න කලින් තීන්දුව කරපු එක පුද්ගලයෙක් ඉන්නවා. එයාලා ඒක දන්නවා. සමහර විට එයාලට අදාළ තැන් වලින් එන්න ඇති. නඩුවේ මේ මරණේ තීන්දුව එයාලා දීලා තියෙනවා. ප්‍රකාශයටපත් කරලා තියෙනවා. මේක සියදිවි නසා ගැනීමක් කියලා පච වාහිනී දෙකෙන් එකක් වෙන දෙරණ නාලිකාව කියලා තියෙනවා. මහලු ගලව කන්න කලින් නෙවෙයි ඒක කියලා තියෙන්නේ. හරි? කිසිම වාර්තාවක් එන්න කලින් කිසිම පරීක්ෂණයකට මුහුණ දෙන්න කලින් එයාලා කියලා තියෙනවා මේක සියදිවි නසා ගැනීමක්. එයාලා හරියට දන්නවා. කට්ටියක් මේක කියනවා රාජපක්ෂට ලක්ෂ 600ක් දුන්නා. 200 තුන් පාරකට දුන්නේ. බෑග් වල ගිහිල්ලා දාගෙන දුන්නේ කියලා දිවුරුම් ප්‍රකාශයක් දීලා තියෙනවා අල්ලස් කොමිසමකට කපිල චන්ද්‍රසේන. ඒක පස්සේ එයාම කියලා තියෙනවා මේක තර්ජනය කරලා ගත්තේ කියලා. කොහොම හරි ඒකට කට උත්තරයක් ලබා ගන්නත් තව දේවල් වලට කට උත්තර ගන්නත් ඒක විතරක් නෙවෙයි. දැන් එයාට විරුද්ධ එයාට කට උත්තර ගන්න තවත් දේවල් තියෙනවා. මේරි ලූට්ස් වික්‍රමසිංහ. මේරි ලූට්ස් කවුද? උන්දා තමයි. හරිද? එයාට දැන් ඔය කොළඹ ගෙදරක් රාජසන්තක වෙන්න යනවනේ. ඒක ලබා ගත්ත විදිය කොහොමද? කාගෙන්ද ඒක කප්පමක් විදියටද ලැබුණේ? ඈ? කොයි විදියටද ලැබුණේ? ඉපතිද? අගමැතිද? ඇමතිද? එතකොට මොකද්ද තිබ්බ බලතල? මේ දුන්න කෙනත් එක්ක තිබුණු සම්බන්ධය මොකද්ද? එව්ව පවා මෙතනදී අහන්න තමයි කතා කරන්නේ. එක දෙයක් නෙවෙයි. රාජපක්ෂ ගෙන්නන්නේ පෑ ගානක් තියාගෙන ප්‍රශ්න කරන්න තමයි. පුළුවන් වෙයි ඉදන්න එච්චරලා කරන්න. කපිල චන්ද්‍රසේන මේකට උත්තරේ දුන්නාට පස්සේ රාජපක්ෂලා මේකට අල්ලලා අන්න දැන් රාජපක්ෂලාගෙන් මෙයාට තර්ජන ගර්ජන එන්න පටන් ගන්න. සෝෂල් මීඩියා වල ඕන තරම් අපි දැක්කා තියෙනවා. කපිල චන්ද්‍රසේන එළියට දාන්න එපා. අප දෙන්න එපා. දුන්නොත් මේ පුද්ගලයා අනිවාර්යයෙන්ම විනාශ වෙනවා. අනිවාර්යයෙන්ම නැති කරලා දානවා කියලා මිනිස්සු ඕන තරම් කමෙන්ට් දාලා තිබුණා. මිනිස්සු ඕන තරම් Facebook වල පෝස්ට් පළ කරලා තිබුණා. ඒව ඇත්තටම මේ සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙනවා. දේශපාලන ගැන උනන්දු වෙන හැමෝටම මේක තේරෙනවා. කජ්ජට සිද්ධ වුණේ මොකද්ද කියලා හැමෝටම තේරෙනවා. හරිද? ඒ මිනිස්සුන්ට විරුද්ධව කවුද කතා කරන්නේ? ඕනම කෙනෙකුගේ ඉරණම මේක කියලා ඕන තරම් අපි දැක්ක පෝස්ට් පළ වෙලා තියෙනවා සමාජ මාධ්‍යවල. හරිද? කෙනෙකුට කියන්න පුළුවන්. දැන් කට්ටියක් චෝදනා කරනවානේ. දැන් කට්ටියක් මේ මාලිමාවෙම කට්ටියක් චෝදනා කරනවා. ඒ වගේම ওই දෙපැත්තට තුන් පැත්තට නැති කට්ටිය රාජපක්ෂලාට දඬුවම් දෙනකම් බලාගෙන ඉන්න කට්ටිය චෝදනා කරනවා. රාජපක්ෂලාට දඬුවම් දෙන්නේ නැහැ. අනුර දිසානායක රාජපක්ෂලත් එක්ක ඩීල් එකක් තියෙනවා කියලා. කට්ටියක් එහෙම කියනවා. මම මේවා එකින් එක ඔයාලට පැහැදිලි කරන්න. ඔයාලා තීරණය කරන්න මෙතන මොකද්ද සිද්ධ වුනේ කියලා යටින් කමෙන්ට් එකක් දාන්න ඔයාලගේ අදහස්. හරි? අන්න එහෙම කියන කට්ටිය කියනවා රාජපක්ෂලත් එක්ක දැන් රාජපක්ෂලා මේකට සම්බන්ධ කරලා කපිල චන්ද්‍රසේන කට උත්තරයක් දුන්නනේ. දුන්න වෙලා නිසා මෙතන දැන් රාජපක්ෂලා කරටම අහු වෙනවා. රාජපක්ෂලා දැන් බේරගන්න බැරි වෙනවා. මේක දිගටම හිටියොත් ජීවත් වෙලා හිටියොත් ඒ නිසා මේක ආණ්ඩුව එකතු වෙලා කරපු ඝාතනයක් විදිහට කට්ටියක් හුවා දක්වනවා. කට්ටියක් සමාජ මාධ්‍යවල කට්ටියක් කියනවා මේක ආණ්ඩුව එකතු වෙලා ආණ්ඩුවෙන් ගැහුවා කියලා. ආණ්ඩුවෙන් ගැහුවා කියලාත් කියනවා. කට්ටියක් කියනවා මේක රාජපක්ෂලාගේ සියලු රහස් දන්න නිසා ඒ දන්න පුද්ගලයෙක් නිසා රාජපක්ෂලා විසින් මොහු විනාශ කරා කියලා. එහෙම කියලා කට්ටියක් පෝස්ට් දානවා. කොහොමද මේ වගේ හරි? මේ වගේ කොව්ව හරි වුණත් මේ කොන්ද පණ නැති මේ ආණ්ඩුවට අපි කියනවා. ආණ්ඩුවට අපි කියන උඹලට මෙච්චර දවසක් මෙහෙම කතා කරේ නැහැ. වේදනාවෙන් කතා කරන්නේ. මොකද හේතුව? තොපි රැක ගන්න ඕන නිසා කතා කරන්නේ. හරිද? දැන්වත් හිතාගනියව. මේ පුද්ගලයන්ට විශේෂයෙන්ම අපි කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිලා තවත් ওই විදිහට නම් තියාගෙන ඉන්න උත්සාහ කරන්නේ. තොපිට ඒක බව වෙනස් කරගන්න ව්‍යවස්ථාවේ තියෙනවා ප්‍රතිපාදන. මේ පුද්ගලයා හරියන්නේ නැත්නම් මේ පුද්ගලයා මෙව පස්සට අදිනවනම් මේ පුද්ගලයා කකුලෙන් අදිනවනම් ඇයි මේ පුද්ගලයා තවත් තියාගෙන ඉන්නේ? අයින් කරලා බලය දීලා තියෙනවා. බලය පාවිච්චි කරපල්ලා. මගුලට නෙමෙයි දීලා තියෙන්නේ. ඇයි තවමත් මෙව්වා මේ දියාරු විදිහට කරගෙන යන්නේ? අප දෙන්න ඕන පුද්ගලයෝ ඉන්නවා. නොදෙන්න ඕන පුද්ගලයෝ ඉන්නවා. අප දුන්නට කමක් නැහැ. මේ පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශ අවධානයෙන් ඉන්න ඕනේ. මොකද්ද රටේ දෙන බුද්ධියංශය? තවමත් තියන්නේ සලයේගේ බුද්ධියංශයේද? තවමත් ඉන්නේ සලයේ යටද හිටපු යවුම්මද? තවමත් ඉන්නේ ඒ ආකාරයටම කරන්නේ උන්ද? තවමත් ඉන්නේ උන්ගේ ඉන්න සාටක પરම්පරාවට ඔත්තු දෙනේ උන් විතරමද? ඈ? දැන් මේක විශාල ගෙදරක්. විශාල ගෙදරක. ඔය ගෙදර CCTV කැමරා නැති වෙන්න විදිහක් නැහැ.
ඔය ගෙදර CCTV කැමරාව වගේම ආරක්ෂාවට මිනිස්සු නැති වෙන්න විදියකුත් නැහැ. ඔච්චර විශාල ගෙදරක්. හරිද? තනියෙන් ওই පුද්ගලයා හිටියා වෙන්න විදියකුත් නැහැ. හරිද? එතකොට ওই පුද්ගලයාට අප දුන්නා නම් ওই පුද්ගලයා යන්නේ කොහෙද කින්ද මන්ද හැමදේම හොයලා බලන්න ඕනේ නේද? මතකයි නේද තොපි ඉගෙන ගනියව දේශපාලනය කියන එක අපි මේ ආණ්ඩුවට කියන්නේ. තොපිත් එදා හිටියේ සරත් පොන්සේකත් එක්ක නේද? සරත් පොන්සේකා වත්තඩංගුවට ගන්න ඡන්දෙන් පරාද වුණ පළමුණු තප්පරේ ඉඳන් පොන්සේකා යන්නේ කොහෙද කන්නේ මොනවද රෙන්නේ කොහෙද හැම මගුලක්ම හොයලා බලාගෙන ඉඳලා ඒ පිටිපස්සේ බුද්ධියන්ස ගිහිල්ලා පොන්සේකා අවසාන මොහොතේ හරියට වත්තඩංගුවට ගත්තා නේද? යන තැන බුද්ධියන්සෙන් ගියා නේද? මතකයි නේද ඒ කාලේ එහෙම වාර්තා කරලා තිබ්බා. එතකොට මේ වගේ පුද්ගලයෝ පිටිපස්සේ ඇයි බුද්ධියන්සයක් දාන්න බැරි? ඇයි නිලධාරීන් දාන්න බැරි? අප දුන්නා නම් මේ පුද්ගලයන්ගේ ආරක්ෂාව ගේ ඇතුළේදී දෙන්න බැරි වුණත් පොඩ්ඩක් වටපිටාව හරි පොඩ්ඩක්කාරීව ඉන්න තිබුණා නේද? ඈ අපි ඒකයි නිතර කියන්නේ. මේ රජය ඇතුලේ තවම මේ රජය ඇතුලේ ඉන්නවා උන්ට ගැති උන්ට ගත්ත අදින නිලධාරී. ඒ නිසා තමයි මෙවුවා මෙච්චර මේ ආණ්ඩු බලයක් මේ හයිය ආණ්ඩු බලයක් තිබිලත් අද විපක්ෂයේ ඉන්න විදිහට ඉන්න වෙලා තියෙන්නේ ඒකයි. අරුන් තවමත් බලපල්ලකෝ දාන ටෝක්ස්. පොඩි එකාගේ ඉඳන් ඉහළ එකාගේ ඉඳන් පහළ එකාට දක්වා. ඈ අර වම්බටු කුට්ටි පවා අද දෙන ටෝක් බලපල්ලකෝ. ඈ කොළඹ වටලනවලු මහින්ද ගෙනෙන්නලු පුළුවන් නම් අත් අඩ කොට ගන්නලු. ඉතින් එහෙනම් යකෝ අධිකරණයක් වඩන්නේ නැහනේ. කුට්ටියාගෙන් ඇහුවනම් හරි මහින්ද හරිද වැරදිද? වැරදි කරුද නිවැරදි කරුද? අත් අඩ කොට ගන්නද එපාද? ඌට ඕන විදිහට කරුණා හරිනේ එහෙනම්. හරි ආණ්ඩුවක් නම් ওই වගේ ප්‍රකාශයක් කරන්න දෙන්නේ නැහැ. දන්නවද? ඒ මොහොතේ ගිහිල්ලා අත්තඩ කොට අරගෙන ඒ මොහොතේ ගිහිල්ලා අත්තඩ කොට තෝ මෙහෙම කතා කරන්නේ කාටද? තෝ කාටද කතා කරන්නේ? අධිකරණයටද කතා කරන්නේ? මේක අපහාසයක්ද නැද්ද කියලා අහන්න පුළුවන්. ඈ දැන් අර මහජන ආරක්ෂක ඇමතිට පොලිස්පතිට අරයට මෙයාට අපහාස කරුවා කියලා රාජංගනේ හාමුදුරුවෝ අරන් තියෙන අත්තඩ කොට රාජංගනේ හාමුදුරුවෝ අත්තඩ කොට ගත්තා වගේ අරගෙන ප්‍රශ්න කරන්න පුළුවන්. හරි ආණ්ඩු බලය දීලා තියෙන තොපිට හැම වෙලාවෙම අපි කියන ආණ්ඩු බලය දීලා තියෙන්නේ පාවිච්චි කරන්න. බලය දීලා තියෙන්නේ පාවිච්චි කරන්න. ඈ දවසින් දවස මොකද්ද මේ නටන නාටකම? පාර්ලිමේන්තුව ඇතුලේ ගියත් විහිළු සපේනේ උන් ඉන්නවා. ඒව දිහා බල මුනුත් විහිළු සපේනවා. මේ 159ට ඇත්තටම කියනවා නම් බැරි නම් ඔයතරම දීලා ඵලයල්ල කියන්න දැන් ඔయిత වැඩි අපිට දුන්නා නම් අපි කරනවා. දන්නවද? එක්කෝ ඉඳී එක්කෝ මැරෙයි. දෙක එකක් වෙයි. හරි අද උනත් මුන් කරපු වැඩ දන්න නිසා පරණ හිටපු රට විනාශ කරපු ආකාරය අපි දැක්ක නිසා තමයි මේ අපි අලුත් මාවතක් හොයන්නේ. ඇයි මේ අලුත් ක්‍රමවේදයකට අපි තල්ලු වෙලා තියෙන්නේ? පරණ එවුන්ගේ ඒ කිරුවාවල් දැකපු නිසා. පරණ පක්ෂ දෙක තුනම එකතු වෙලා කරපු විදිහ දැකපු නිසා. අද උන් ඔක්කොම එකයි කියලා අපිට පෙනුන නිසා. එතකොට උඹලට මේක බන්දේසීක තියලා මිනිස්සු දුන්නේ හරියට කරපල්ලා කියලා. මොනවා නැතත් උඹලා හොරකම් කරන්නේ නැහැ කියන චේතනාව තියෙනවා. ඒ විශ්වාසය තියෙනවා. නමුත් උඹලා ඇවිල්ලා හරි මන්දගාමීනි. හරි? ඔච්චර බලයක් දුන්නේ සීකරගාමීව යන්න. මන්දගාමීව යන්න ඕන නම් උඹලටත් ඔය 113ක් වගේ නිකන් දත වගේ නිකන් හෙලවෙන ආණ්ඩුවක් දෙන්න තිබුණානේ. නෑ. උඹලට දුන්නේ උඹලට හිතෙන විදිහට ඕනම ජීර් එකක දාලා යන්න පුළුවන් විදිහට තමයි උඹලට මෙච්චර ලොකු බලයක් දුන්නේ. ඒක අරගෙන තොපි පම්පෝරි ගහන්න නෙවෙයි යකෝ තොපිට දුන්නේ ආණ්ඩු බලය. පම්පෝරිය නවත්තපල්ලා. පම්පෝරිය වැඩ කරලා පෙන්නපල්ලා. වැඩ සුරේෂ් සලේටත් අප දීපල්ලා. අප දෙනකම් බලාගෙන හිටපල්ලා. අප දෙන තත්ත්වයට පත් කරපල්ලා. සාක්ෂි හරි මොනවා හරි තියෙන දේවල් අඩපණ කරලා අප දෙන තත්ත්වයට පත් කරලා අප දුන්නාට පස්සේ ඌටත් ඔය ටික වුණොත් එහෙම ඒ නඩුවත් ඉවරයි. පාස්කු ප්‍රහාරයේ නඩුවත් ඉවරයි. දැන් අපි දැක්කනේ චන්ද්‍රිකා මැඩම් පවා කියලා තිබුණා පාස්කු ප්‍රහාරයේ මහමොලකාරය අල්ලලා ඉන්නේ කියලා. කවුද? පිල්ලයන්ද? සලේද? කවුරු හරි දන්නව ඇතිනේ. අඩුම තරමේ මැඩම්ගෙන් ගිහිල්ලා ඒක හරි අහන්න පුළුවන් නේ. ඈ මැඩම් පැහැදිලිව එක තැනක කියනවා එක පවුලක් හොරා කාලා තියෙනවා ඩොලර් බිලියන 18ක් හෝ 15ක්. ඈ එක පවුලක් විසින් මෙව්ව ගන්න නැහැනේ කට උත්තර. මොකටද මේ? ඇයි මේ? සාමාන්‍යයෙන් අපි වගේ පුත්කලොත් මේ කතා කරන්නේ. රටේ විධායක ජනාධිපතිවරයෙක් හිටපු මුදල් ඇමතිවරයෙක් හිටපු සේනාධි නායිකාව කිසි දෙයක් නැහැ. මෙව්වා ගෙනල්ලා දවස ගානේ දන ගහලා ප්‍රශ්න අහන්න ඕන දේවල්.
ධන ගස්සවල නඩු අහන්න ඕන දේවල් අද ජනතාවට බලාගෙන ඉන්න වෙලා තියෙනවා. දැන් අවුරුදු 2ක් කිට්ටු වෙන්න ආවා. දැන් මුං ඇවිල්ලා වැටට බෙහෙත් වෙලා හිටියේ. ධන ගහගෙන හිටියේ. හුස්ම ගන්න බැරුව හිටියේ. විනාශ වේම දාස ගිහිල්ලා ප්‍රාදේශීය සභාවෙන් පස්සේ ඔක්සිජන් සැපෙව්වා උන්ට ඔක්සිජන් ටික දුන්නා. අන්න දැන් හුස්ම ගරගෙන දැන් දනිපනි ගාලා තටු ඇවිල්ලා තියෙනවා දැන් කෑ ගහනවා. හරි? ඒ නිසා මේ ආණ්ඩුවේ දුර්වලකම් තියෙන්නේ. මේ ආණ්ඩුවේ අඩුපාඩු තියෙන්නේ. මේ ආණ්ඩුවේ වංචා නැති වෙන්න පුළුවන්. මේ ආණ්ඩුවේ හොරකම් නැති වෙන්න පුළුවන්. මේ ආණ්ඩුවේ දූෂණ නැති වෙන්න පුළුවන්. මේ ආණ්ඩුවේ මිනිමරුන් නැති වෙන්න පුළුවන්. මේ ආණ්ඩුව මොකද්ද මේ නටන නාටකම කියලා අපි බලාගෙන ඉන්නේ. මෙච්චර බලයක් දීලා. බලය අරගෙන දෙන්න අපි කටයුතු කරා. සුවහසක් ජනතාව කටයුතු කරා. අද මේ ආණ්ඩුව මොකද්ද මේ නටන දවසින් දවස මූණේ දැලි ගෑවෙන වැඩ වෙන්නේ. මෙව් වගේ විමර්ශන කටයුතු එළියට ඇවිල්ලා මේ හොයාගත්තත් දැන් මේක ස්වාභාවික මරණයක්ද? මේක සියදිවි හානි කර ගැනීමක්ද? කියන කතා මොකක් එළියට ආවත් මෙව්වා දවසින් දවස මේ නඩු දික්කැස්සෙනවා. මෙව්වා වැළලෙනවා. මේ වගේ සාක්කි වැළලෙනවා. ඕක තමයි අවසානට සිද්ධ වෙන්නේ. අන්තිමට මුන් ඇතුලේ තියාගෙන ඉන්නවා. ඕකයි සිද්ධ වෙන්නේ. අපි දකිනවා ওই පුවත්පත් කතුවරයෝ කියන සංවිධානාත්මකව මාධ්‍යවේදීන් කියා ගන්න කට්ටිය බහුතරයක් දැන් මේ ආණ්ඩුවට විරුද්ධව ලියන්න පටන් අරගෙන තියෙනවා. අඩුම තරමේ උන්ගෙනල්ලා කට උත්තර ගන්න නැහැ නේ. ඔබ මොන කොහොමද මෙහෙම කියන්නේ? ඔබ කොහොමද මෙහෙම කියන්නේ? ඈ මාධ්‍ය නිදහස කියන එක වල්බూరుදු නිදහසක් ඇටියට පාවිච්චි කරන්න දෙන්න එපා. හරිද? ඒකේ තියෙනවා ක්‍රමයක්. ඕනට වඩා මේ සිල් ගන්න යන්න එපා. රජයක් කරනකොට ඒ වැඩ කරන්න ඕන ආකාරයක් තියෙනවා. පෙනේ පුප්පන්න ඕන තැන පෙනේ පුප්පන්න ඕන. ගැරඩියෙක් වෙන්න එපා හැමතැනම. හරි? ඒ නිසා නීති දන්නේ නැත්තම් අත්දැකීම් අඩු නම් අත්දැකීම් තියෙන උන්ගෙන් හරි ඇත්තටම ගනිilla. උපදෙස්. පිළ චන්ද්‍රසේන අය අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඩොලර් මිලියන 2ක් පවුලගේ account එකට ආවා කියලා කියනවනේ. ඒව දුන්නේවනේ දැන් මේ හොයන්නේ. ඒක හොයාගෙන යනකොටනේ දැන් ওই මහයුන්ගේ නම් කියවෙන්නේ. ගත්තේ උන්ගේ නම් කියවෙන්නේ. දැන් උන්ටත් දැන් 12 වෙනිදාට එන්න කියලා තියෙනවනේ. එන්න කලින්ම මේ යකාට දුන්නනේ අප. ඒක උගේ වෙලාවද? ඒක අපේ වෙලාවද? ඒක රටේ වෙලාවද කියන්න දන්නේ නැහැ. එක්ක අහවල්ලුන්ගේ වෙලාවද කියන්න දන්නේ නැහැ. කොහොම හරි ලස්සනට දුන්නා. ඕක කී දෙනෙක් සෝෂල් මීඩියා එකට ගිහිල්ලා බලපල්ලා දෙයියනේ කී දෙනෙක් ඕක ලියලා තියනවද කියලා. අප දුන්නොත් මේක අහවල්ලු විසින් ඝාතනය කරනවා. අහවල්ලු විසින් මුගේ ජීවිතේ විනාශ කරනවා. සාක්ෂිකාරයෙක් නැති කරනවා. කී දෙනෙක් ලියලා තියනවද? ඈ? අර මෛත්‍රීපාල වගේ පත්තරෙන්වත් බලන්නේ නැද්ද මෙව්වා? දකින්නේ නැද්ද? ඈ? අර උපදේශකයෝ දැන් රාජපක්ෂලාට නම් 60 මාරක් හිටියා. රනිල්ටත් 60 මාරක් හිටියා උපදේශකයෝ. දැන් මේ ජනාධිපතිවරයාට උපදේශකයෝ අඩු ප්‍රමාණයක් ප්‍රශ්නයක්ද තියෙන්නේ? ඈ? මොනවා වුණත් එක දෙයයි කියන්න තියෙන්නේ. හරිද? මිනිස්සුන්ට ඉවසීමේ සීමාවක් තියෙනවා. ඉවසලා නැවත බලය දුන්නොත් දෙන්නේ නැවතත් සාටකයොන්ටම තමයි කියන එක මතක තියාගන්න. එදාට රංග දිසානායකටත් එදාට ශානි අවේසේකරටත් රවි සෙනවිරත්නටත් ওই සියලුම දෙනාට මරණ වරෙන්තුත් ඉදිරිපත් වෙනවා කියලාත් මතක තියාගෙන ඉන්න. මොකද උන් ඒ තරම් වෛරයකින් ඉන්නේ. හරි? ඒ තරම් වෛරයකින් ඉන්නේ. මේ මිනිස්සු මේ අකුරට නීතියට කරගෙන යනවා බලාගෙන ඉන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් කපිල චන්ද්‍රසේනගේ ප්‍රශ්නෙට පවා දැන් ගොඩක් කට්ටිය ගහන්නේ රංග දිසානායකට ඇයි? බලෙන් කට උත්තර ගත්තලු. තර්ජනය කරලා ගත්තලු. කාමරය ඇතුළේදී ගත්තලු. දැන් එහෙමනේ අර කාර්යවසම් කියන එක කියන්නේ. හරිද? දැන් ඌ කියන්නේ එහෙමයි. තර්ජනය කරලාලු ගත්තේ. දැන් මුන් ගෙනල්ලා වෙනම ප්‍රශ්න අහන්න ඕනනේ. උඹ කොහොමද දන්නේ? උඹ කොහොමද දැක්කේ? දැන් මේ ප්‍රශ්න ඌ දන්නා වගේ දැන් ගොඩාක් මාධ්‍ය සාකච්ඡා තියලා කියනවනේ. ගොන් මෑන් පිළ කියලා එකෙක් ඉන්නේ. ගොන් මෑන් පිළ කියලා එකෙක්. ඒකත් එහෙමයි. ඌ ඇවිල්ලා සතියකට දෙක තුනක්වත් ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡා. හරිද? වගතුවක්ම නැති එව්වා. ඔහේ බලාගෙන ඉන්නවා. ගොනා සහ තනකොළ වගේ. අනිකා ඔය කාර්යවසම් කියන එක. හරිද? මෙව්වට ක්‍රම තියෙනවනේ. පාවිච්චි කරන්න. මුන්ට පාවිච්චි කරලා පෙන්වන්න ඕන. ඕනට වඩා කහින්න දෙන්න හොඳ නැහැ. දන්නවද? මිනිස්සු දීලා තියෙ රාජපක්ෂලාගේ කාලේ පුළුවන් වුණාද මේ විදිහට කතා කරන්න? අඩුපතන රාජපක්ෂ කියන නමවත් මාධ්‍ය නාලිකාව යවන්න දුන්නාද ඒ කාලේ? ඈ? කොහොමද උත්තර දුන්නේ? කොහොමද සිරසට උත්තර දුන්නේ? කියතට උත්තර දුන්නේ? ඈ?
මාධ්‍ය වේදින් කී දෙනෙක්ද? එක්නලි ගොඩලා ලසද්ද වික්‍රමතුංගලා පී කියන්නේ නැහැ එහෙම කරපල්ලා මරපල්ලා තර්ජනය කරපල්ලා කියලා. එව්වට තියෙනවා නීතියානුකූලව කරන්න පියවරවල්. අද දැන් බලන්න දැන් කපිල චන්ද්‍රසේනගේ ගෑණිත් නැහැ. ගෑණි ආගියතක් නැහැ. හරිද? ඊට පස්සේ ශමීන්ද්‍ර රාජපක්ෂ චමල් රාජපක්ෂගේ එක පුතෙක් ආගියතක් නැහැ. කොහෙද කියලා ඇමරිකාවෙන් ඉන්නේ. හරිද? ආගියතක් නැහැ. දැන් මේ නඩුවට අදාළතාව ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය කවුරුත් නැහැ. ඩොලර් මිලියන 2 ආවා කියන එක පැහැදිලි වෙලා තියෙන එක දැන් කාටද දුන්නේ කියන එකනේ මේ හොයවුවේ. දැන් මෙව්ව වැළලෙනකම් බලාගෙන ඉන්නවා. ආණ්ඩුව ඔහේ යනවා. විනාශ ප්‍රේමදාස නම් හිතාගෙන ඉන්නවා දැන් මේ ආණ්ඩුව කවදාද එපා වුණාම මට තමයි එන්නේ කියලා එයා බලාගෙන ඉන්න වගේ සාක්කුවට වටනකම්. වැටේ අම්මගේ රෙද්දතොට බලාගෙන හිටපන් විනාශ ප්‍රේමදාස. හරිද? මේවා ගත්තොත් ගන්නේ බලෙන් හරි හොඳින් හරි නරකින් හරි නැවතත් රාජපක්ෂලාම තමයි. එදාට බලාගන්න වෙන දේ මොකද්ද කියලා. එදාට බොහෝ දෙනෙකුට ජීවිතයෙන් තමයි වන්දි ගෙවන්න වෙන්නේ කියන එකත් මතක තියාගන්න. හරි? සමහර විට කතා කරන අපි වගේ උන්ටත් ඒ දෙයම තමයි සිද්ධ වෙන්නේ. මොකද උන් කවදාවත් ඇත්ත කතා කරේ උන්ට කැමති නැහැ. ඒක හොඳට මතක තියාගන්න. හරි? ඒ නිසා මෙයාලා නම් දැන් බලාගෙන යනකොට හැමතැනම පුරවැසිකන් තියෙන කට්ටිය මෙයාලගෙත් ඉන්නවා කීප දෙනෙකුට හැර ආචාර්යලා මහාචාර්යලා ගොඩක් ඉන්නවා කිව්වට ඒ පට්ටනුත් නැති අයන ගොඩක් ඉන්නවා කියලා තිබේ පස්සේ අනාවරණය වුණේ. ඉතින් ගොඩක් පිට රටවල් වල ඒ සම්බන්ධතා තියෙන අය අර එමේ ඉන්නවා. ඉතින් මෙයාලත් සමහර විට පණි කෑ ගහන අපි විතරක් රටේ ඉතුරු වෙයි. නේ? දැන් බලන්නකෝ දැන් කෑ ගහන හැටි. දැන් කොතරකවත් තියනවද සජිත් ප්‍රේමදාස කියලා කණ්ඩායමක්. කොතනකවත් තියනවද රනිල්ගේ කියලා කණ්ඩායමක්. කොතනකවත් තියනවද මහින්දගේ කියලා කණ්ඩායමක්. නැහනේ. ඔක්කොම එකයි. එක රොත්තට එක මිටට එකතු වෙලා ගහන්න මේ ආණ්ඩුවට. ආණ්ඩුව ගොඩා සහ තනකොළ වගේ බලාගෙන ඉන්නවා තනකොළ කකා. ඈ මොකද්ද මේකේ තේරුම? මොකද්ද මේකේ තේරුම? තව දුරටත් මේ දේවල් සිද්ධ වෙන්න දෙනවද? දැන් චන්ද්‍රසේනට ඇප තියන්න ආපු උන් දෙන්න බලන්න. අපි ඒ සම්බන්ධයෙන් ඊයේ වීඩියෝ එකක් දැම්මා වල ගිහලා බලන්න. ඒකෙදි ඒ පුද්ගලයා දෙන්න මුස්ලිම් ජාතිකයෝ දෙන්නේ. අඳුරන්නෙත් නැහැ. කවුද කියලා දන්නේ නැහැ. අර වත්තක කොල්ල දෙන්න කියලා දීලා තියෙන්නේ. හරිද? එතකොට ඒ දෙන්න සම්බන්ධ කරේ කවුද? ඒ දෙන්න සම්බන්ධ කරලා තියෙන තවත් පුද්ගලයෝ දෙන්නේ. ඒ පුද්ගලයෝ දෙන්නගෙන් හොයලා බලන්න පුළුවන් කවුද මේ කපිල චන්ද්‍රසේනට රටින් පයින්ඩ උදව් කරපු කට්ටිය කියලා. රටින් පයින්ඩ තමයි සැලසුම් කරලා තිබිලා තියෙන්නේ. නැත්තම් කවදාකවත් පවුල එක්කෙනෙක් කර පිට කෙනෙක් ගන්නෙ නැහැ. හරි? රටින් පයින්ඩ හෝ මොනවා හරි දෙයකට තමයි ඒ ප්ලෑන් කරේ. ප්ලෑන අප්සෙට් ගියා. හරි? ඒත් එක්කම ඒක සංවිධානාත්මකව කරපු වැඩක්. ඒක නඩුකාරයත් හරියට දැකලා තියෙනවා. ඒ නිසා තමයි ඒ සම්බන්ධයෙන් තොරතුරු හොයලා අත්අඩංගුවට අරගෙන බලනකොට ඥාතියකුත් නෙවෙයි කොටින්ම කියනනගේ පුද්ගලයෝ දෙන්න කපිල චන්ද්‍රසේන දන්නෙත් නැහැ. හරිද? රුපියල් 15000කට වගේ ගානකට තමයි ලක්ෂ ගානකට අප තියන්න ගිහලා තියෙන ශරීරය අප. එතකොට මේක සංවිධානාත්මකව සිද්ධ වෙන දෙයක්. මේ හිරේ ඉන්න කට්ටියට අප අරගෙන රටින් පන්නන්න කරන උප්පරවැට්ටියක්. එතකොට මේක පිටිපස්සේ ඉන්නේ කවුද? ඒක හොයාගෙන ගිහිල්ලා ඒක එකාගෙන් කට උත්තර ගත්තට පස්සේ අහුවෙනවා එතන ඉන්න මහමලකාරයා කවුද කියලා. කාගේ උවමනාවටද උන් එතෙන්ද එව්වේ? ඒ පුද්ගලයෝ දෙන්න එව්වේ කවුද? ඒ එවපු දෙන්න අත්තඩංගුවට ගත්තනම් ඒ දෙන්නට උඹලට කවුද උපදෙස් දුන්නේ? එව්ව හැම එකක්ම හොයන්න පුළුවන්. ඈ අපේ බුද්ධි අංශ මෙච්චර දියාරුද? අපේ ආරක්ෂක අංශ මෙච්චර දියාරුද? නැත්තම් ඒ පවුල ඉස්සරහා මෙච්චර දියාරුද කියලා අපි අහනවා. ඇත්තටම කියනවනම් කරුණා කරලා අපි කියන්නේ. කරුණා කරලා මේ රජට අපි කියන්නේ. උඹලට රාජපක්ෂලාගේ හොර අල්ලන්න බැරි නම් තොපි තවත් එව්වගෙන් දේශපාලනය කරන්න ලැහැත්ති වෙන්න එපා. තවත් තොපියගෙන් දේශපාලනය කරලා මිනිස්සුන්ගේ ලේ රත් කරන්න ලැහැත්ති වෙන්න එපා. තොපි කෙලින්ම ගියපියව. රාජපක්ෂලා තමයි රටේ යුද්ධ දිනපු නායකයා. ඒ පවුල තමයි රට දියුණු කරපු නායකයෝ. ඒ පවුල මිනිස්සු තමයි රට හදපු නායකයෝ ඉන්නේ. හරිද? ඒ නිසා මේ පවුල අපි පිළිම තියලා වන්දනා කරන්න ඕන පවුලක්. ඒ නිසා ඊට පස්සේ අපි මෙයාලගේ තියෙන සියලු නඩු වලින් නිදොස් කොට නිදහස් කරනවා. මෙයාලට කිසිම චෝදනාවක් නැහැ කියලා කෙලින්ම නම් කරලා එළියට දාපියව. අපිත් ඊට පස්සේ වන්දනාමාන කරන්න. වෙන කරන්න දෙයක් නැහැ. එක්ක තොපි මේක විකුණන එක නතර කරපියව. එක්ක අපි මේක කතා කරන එක නතර කරන්න. වෙන කරන්න දෙයක් නැහැනේ. වෙන කරන්න දෙයක් නැහැ. මොකද තොපි හොරු කියනවා. අපිත් හොරු පෙන්න පියව කියලා කෑ ගහනවා. උන් කියනවා අපි හොරා කෑවේ නැහැ කියලා. උන් කිසිම දෙයක් දන්නේ නැති උන් විදිහට කතා කරන්නේ. ලදරුවෝ වගේ කතා කරන්නේ.
එදා හිටපු ඇටි අද හිටපු ඇටි දකින්නකොට ඇත්තටම උන්ට උඩින් එව්වා පාත් වෙලා තියෙන්නේ. සියලු දරස්කන්ධය උඩින් පාත් වෙලා තියෙන්නේ. දුන්න එකකුත් නැහැ, ගත් එකකුත් නැහැ, දන්න එකකුත් නැහැ. හරිද? ඇත්තටම මෙව්වා හොයාගන්න බැරි නම් ආරක්ෂකංශ මෙච්චර දුර්වල නම් රටේ බුද්ධියංශ මෙච්චර දුර්වල නම් පාලකයෝ මෙච්චර දුර්වල නම් උන් නිදහස් කොට නිදහස් කරපල්ලා. අපේ ලේ රත් කරන්න එපා. තේරුණාද? රටේ මහ ජනතාවගේ ලේ රත් කරන්න එපා. හරි? ඊට පස්සේ උඹලා ආණ්ඩුව කරගෙන ඵලයන්ලා අඩුම තරමේ එතන ඉඳන් රෙද්දවල් කියවන්න නැතුව අරව අල්ලනවා මෙව්ව අල්ලනවා මඟුලක් කතා කරන්න නැතුව. හරි? එතකොට උන්ගේ පාඩුවේ උන්ගේ දීපැත්තකට වෙලා උඹලට තියෙන උඹලගේ පාඩුව මෙතන ඉඳන් හරි ඉදිරියට කරගෙන යන්න. එක එක හැකර්ලට අහු වෙන්නේ නැතුව. හරිද? මෙව්වා මිනිස්සු බලාගෙන ඉන්නේ. මිනිස්සු බලාගෙන ඉන්නේ ටික කාලයයි. ඊට පස්සේ මිනිස්සු උඹලට ආපස්සට හැරුණොත් එහෙම මිනිස්සු ඊට පස්සේ මොන වගේ තීරණයක් ගන්නද දන්නේ නැහැ. හරි? මිනිස්සු ඊට පස්සේ මොන වගේ තීරණයක් ගන්නද දන්නේ නැහැ. අපි මේ නිතර කතා කරන්නේ ඒකයි. උඹලා එලවලා උඹලා එපා කියලා ආපහු රාජපක්ෂලාට බලය අරන් දෙන්න නෙවෙයි අපි කටයුතු කරන්නේ. හරි? ඒ තැනට නෙවෙයි අපි කටයුතු කරන්නේ. හරි? අපි බත් කාපු කටින් ගූ කන જાතියක් නෙවෙයි. රාජපක්ෂලාට පයින් ගහලා 2.5ට දාලා රටේ ජනතාව එළෙව්වේ. එහෙම වෙච්ච තැනකට ආපහු උන් හොඳයි කියන තරම් දීන જાතියක් නෙවෙයි. අජිත් ප්‍රේමදාස වගේ පුද්ගලයෝ නෙවෙයි. සජබේ ඉන්නේ උන් වගේ නෙවෙයි. UMP කාර්යෝ වගේ නෙවෙයි. උන්ට පුළුවන් වුණාට ඉස්සර රාජපක්ෂලා හොරු මිනිමරුවෝ කියලා දැන් එහෙම නෙවෙයි. රාජපක්ෂලා තමයි හොඳ බෙවුන් කියන්න උන්ට පුළුවන් වුණාට අපට එහෙම බෑ. අපි එහෙම වුණොත් වෙන මගක් බලන්න. හරි? එහෙම නැත්තම් උඹලා ඇත්තටම ඉල්ලස් වෙලා ඵලයල්ලා කියලා තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. අවසාන වශයෙන්. මෙතන මේ කපිල චන්ද්‍රසේන මැරුවේ මොකಾದ? මැරුණේ කොහොමද? කවුද මැරුවේ? කොහොමද මැරුවේ කියන එකට වඩා දිගාර ගන්න තියෙන්නේ ඔන්න ඔය ටික. මොකද මෙතන තනිකරම මේක මොන විදියට වුණත් මේක ස්වභාවික මරණයක් වුණත් මේක මිනි මැරුමක් වුණත් මේක සියදිවි හානි කර ගැනීමක් වුණත් මේකට තියෙන ලොකු හේතුවක්. ඒකට ආණ්ඩුව වගේ කියන්න ඕන. ඒකට ආණ්ඩුව වගේ කියන්න ඕන. මේ වගේ පුද්ගලයෙකුට අප දුන්නා නම් මුගේ පස්සෙන් බුද්ධියංශයක් දාන්න, මුගේ පස්සෙන් නිලධාරි දාන්න අඩුම තරමේ කටයුතු කරන්න ඕන. මොකද මේක ඊටාම වැදගත් නඩුවක්. ඊටාමත්ම වැදගත් නඩුවක්. රාජපක්ෂලාගේ ඉරණම තීරණය වෙන නඩුවක්. රාජපක්ෂලාට විරුද්ධව කට උත්තර දුන්න එකෙක් මෝ. රාජපක්ෂලාට විරුද්ධව කට උත්තර දුන්න එකෙක්. රාජපක්ෂලාට විරුද්ධව අල්ලස් ගත්තා කියලා එහෙම චෝදනාව දිවුරුම් ප්‍රකාශයකින් දීලා තියෙන පුද්ගලයෙක් වූ. එතකොට මුගේ ආරක්ෂාව සපයන්න ඕනේ නැද්ද? මහලුකට දන්නව නේද රාජපක්ෂලා මොන වගේ මිනිස්සුද කියලා? කට ගැඩෙනකන් දැන් ওই පාර්ලිමේන්තුවේ අතන මෙතන වේදිකා ගානේ කියලා තියනව නේද? ඈ? අලගිය මුලගිය වැලගිය හැම මගුලක්ම ෆයිල් පිටින් උස්සගෙන කියවුවා නේද? එහෙම තියනවා නම් එහෙම තිබුණා නම් එහෙම හොරු නම් යකෝ උන්ගේ මේ වගේ මිනිස්සු ආරක්ෂා කරන්න එපාය. දැන් උඹලමනේ කිව්වේ රාජපක්ෂලා හොරු කියලා. උඹලමනේ කියන්නේ රාජපක්ෂලා මිනිමරුන් වලට සම්බන්ධයි කියලා. සැකයි කියලා. එහෙමනම් ඒ වගේ පුද්ගලයෝ ඇයි මේ විදිහට කරන්නේ? ඈ? ඒ වගේ පුද්ගලයන්ගේ ජීවිතේ ඇයි මේ වගේ අනතුරු හෙලන්නේ? කියන එක අපිට අහන්න සිද්ධ වෙනවා. ඉදිරියේදී අපි බලමු මේ නඩුව මොන ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ. තව ඇතුලේ මේ වගේ නඩුව වලට සම්බන්ධ අනික් උන්ටත් වෙන්නේ මොකද්ද කියලා අපි බලමු. දැන් මම දැක්ක එකෙක් කියලා තියෙනවා සලේගේ ජීවිතය ආරක්ෂා කරන්න. එයාට අපදුන්නොත් එහෙම එයාට වෙන්නේ toy ටික කියලා. ඉතින් ආණ්ඩුව සමහරට මෙව්ව දකින්නේ මාධ්‍යයෙන් වෙන්න ඇති. හරි? පම්පෝරික ගහයිට පල්ලා. පම්පෝරි ගහන්න පුළුවන්. අවුරුදු 5ක් ගහන්න පුළුවන්. එතනින් පස්සේ බලය හීන වෙනවා. මතක තියාගන්න. ආයේ 3න් 2ක් ලැබුණේ නැත්තම් උඹලට ඕන විදිහට නීති සම්පාදනය කරන්නත් බැරි වෙනවා. හරි? ඒ නිසා බලා හිටපල්ලා. වෙන්නේ ඔන්න ඔය ටික අවසානෙට. වෙන්නේ ඔය ටික. ඒක මතක තියාගන්න. දැන් මේ මොහොතේ ප්‍රශ්න ගොඩක් තියෙනවා කියන අපි දන්නවා. ලෝක යුද්ධයකට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. බඩු මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. තෙල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒවා ලෝක යුද්ධයත් එක්ක සිද්ධ වෙලා තියෙන දේවල්. ඒවත් අපි දන්නවා. නොදැන නෙවෙයි. ඒ ප්‍රශ්නත් එක්ක මේ ප්‍රශ්නත් ගැට ගැහුණාම සමහර විට ජනාධිපතිතුමාටත් නිින්ද යන්නෙත් නැතුව ඇති. නමුත් මේ වගේ දේවල් හරියට පිළිවෙලට කරන්න පුළුවන්. හරි? පිළිවෙලට කරන්න පුළුවන්. ආරක්ෂක අංශේ කවුරු හරි ඉන්නවා නම් 2.5 නිලධාරි කවුරු හරි ඉන්නවා නම් ওই වගේ දෙබිඩි පිළිවෙත් අනුගමනය කරන එවුන් කරුණා කරලා උන් අඳුරගෙන උනුත් එළියට දාපල්ලා දාලා වැඩ පටන් ගනින්න. ඔච්චරයි කියන්න තියෙන්නේ. කපිල චන්ද්‍රසේන මැරුණා. කපිල චන්ද්‍රසේන මැරුණ කොහොමද කින්ද බන්ද කියන එක එළියට එයි. ඒක අපි දන්නවා. පචවාහිනියෙන් දෙකෙන් එකක් වෙන එයාලා නම් කියන්නේ කෙලින්ම හොයන්නත් බලන්නත් කමින් සියදිවි හානි කරගෙනලු. හරි?
එයාලා දන්නවා කියන්නේ. හරි. ඒක සියදිවි පැත්තටම එයාලා තල්ලු කරලා තියෙනවා. හරි. බලමු ඉදිරියේදී මොනවද සිද්ධ වෙන්නේ කින්දමන්ද කියලා. එව්වත් මේ මාධ්‍ය සාකච්ඡා තියතිය මාධ්‍ය සංදර්ශන දාන්න නැතුව අදාළ එවුන් යම් කිසි සැකකටයුත්තක් තියෙනවා නම් පඩස් කාලා අත්අඩංගුවට ගනිලා. එව්ව කරන්න ඕන. අඩුම තරමේ නැත්තම් කියපල්ලා දන්නේ නැත්තම් උපදේශයක් අපි හරි දෙන්න. එච්චරයි කියන්න තියෙන්නේ. හරි? අපිට තේරෙනවා ওই සමහරක් නිලධාරී උඹලට වැඩිය. දකින්නකොට අපිට තේරෙනවා වෙන්නේ මෙහෙමයි කියලා. හරි? එහෙමනම් ආදරණීය සහෝදර සහෝදරිනි මේ දේවල් හැමෝටම බලන්න ෂෙයා කරන්න. මොකද කොච්චර කරත් අපි මේ රජය රැකගත යුතුයි. හේතුව තමයි මේ රජය නැති වුණොත් නැවත ගේන්න තරම් අහල පහලවත් එකෙක් නැහැ. එහෙම නැති අලුතින් නිර්මාණය කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ කට්ටියගේ අඩුපාඩු හදාගෙන ගෙනියන එක තමයි අපිට රටේ ආරක්ෂාවටත් අපේ ආරක්ෂාවටත් සෞඛ්‍යයට හොඳ වෙන්නේ. හරි එහෙමනම් අපේ channel එකත් subscribe කරගෙන යන්න. බොහොම ස්තුතියි රැඳී සිටියට.